ඔන්නේදී සාදරයෙන් පිළිගන්නවා සිම්පල් මයින්ඩ් YouTube channel එකට. ඔන්නේදී යාළුවනේ ඔයාලා ඔක්කොම ඉස්සල්ලාම කියන්න ඕනේ Happy New Year 2026 දාන පළවෙනිම ස්මාර්ට් ටෙස්ට් එක තමයි මේක. ඔන්නේදී යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එකෙත් ඔයාලට අරන් ඇවිල්ලා දෙනවා ප්‍රශ්න 10ක්. ඔයාට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න හම් වෙනවා තප්පර 5ක් කාලයක්. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට හම් වෙනවා ලකුණු 10ක්. වෙනද වගේම ඉතින් ඔයාට හම් වෙන ලකුණු ගන්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයා දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. අනිවාර්යයෙන්ම රිප්ලයි එකකුත් දානවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. අපි යන් එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ එළවලුවක නම. ඔයා මේක ගෑනු ළමයා ගෙස් කරගද්දි වට ගියක් දුන්නොත් ගෑනු ළමයා අක්කා කියන විදියට ගෙස් කරගන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි වට්ටක්කා. වට්ටක්කා කියන්නේ එළවලුවක්ද? එළවලුවක් තමයි. ඔයාලා ෂුවර් නැටන් ChatGPT එකේ ගහලා බලන්නකෝ. මම ඒකෙන් කිව්වේ විහිළුවට. එහෙනම් අපි යන් අපේ දෙවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේක. මේක තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පළ තුඩක නම. මේක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න ඕන. උත්තරේ තමයි අලි බේර. ඔයා මෙතන උත්තරේ ගෙස් කරගද්දී අලියාගේ චුට්ටක් දාලා තිබ්බා කියලා ඇතා වෙන්නේ නැහැ ඌ අලියා කියලා ඔයා ගෙස් කරගන්න ඕනේ. අලි බේර තමයි උත්තරේ. ගොඩක් කට්ටිය ඉතින් දාලා තිබ්බා කලින් වීඩියෝ චුට්ටක් බෝරින් ගතිය වැඩි කියලා. ඒකයි මම චුට්ටක් අද එක්ස්ප්ලেইন කරද්දී මේ විදියට කියන්නේ. මේකත් ඉතින් මේ විදියට අවුල් නම් ඔයා අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි ඉස්සරහ වීඩියෝ වලදී මේක වෙනස් කරන්න. එහෙනම් යාළුවනේ අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පළ තුරක නම. ඔයා මේ රූපේ ගෙස් කරගද්දී මෙයා චුට්ටක් කැප් එක එහෙම පැත්තට දාලා සීන් එකේ ඉන්නේ. එයාව ඔයා අයියා කියලා ගෙස් කරගන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි අන්නාසි. ඒක කොහොමද වුනේ? ඒක උනේ වෙන්න මෙහෙම. අයියට කියනවා දෙමළෙන් අන්නා කියලා. ඊට පස්සේ ධන 100 එකක් තිබ්බා. එතකොට අන්නාසි කියලා හැදෙනවා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. මෙතන දෙමළ ප්‍රශ්නත් අහනවද? නෑ ඕක විතරයි. එහෙනම් අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රදේශයක නම. මේක ගැන ඉංගියක් දුන්නොත් මේක තියෙන්නේ නුවරඑලි දිස්ත්‍රික්කයට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි අඹේවෙල. මේක ඉතින් ඔයාලට දීලා තිබ්බේ එක අඹයක් හින්දා අඹවෙල නෙමෙයි අඹේවෙල. ඒක ඔයා ඉතින් ඔයා හිතලා ගෙස් කරගන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. අපි යන් එහෙනම් අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන පස්වෙනි ප්‍රශ්නේ තමයි මෙතනින් කියවෙන්නේ ජලාශයක නම. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. ඔයාගේ තප්පර පහ දැන් පටන් ගන්නවා. උත්තරේ තමයි රන්දෙනිගල. ඔයාට මේක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ රත්තරන් වල ගෝල්ඩ් කියලා දීලා තිබ්බ යාළුවනේ වරද්ද ගන්න නම් විදියක් ඇත්තේම නැහැ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඉතින් අද වීඩියෝ එකත් බෝරින් ගතියක් තිබ්බනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 6 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ජලාශයක නම. මේකත් ලංකාවේ නුවරඑලි දිස්ත්‍රික්කයට වෙන්න පිහිටලා තියෙන ජලාශයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කොත්මලේ. මේකේ පළවෙනි රූපෙන් දීලා තිබ්බේ කොත්වල රූප වර්ගයක්. දෙවෙනි එකෙන් දීලා තිබ්බේ මලක රූපයක්. එතකොට අය මල ගෙස් කරගන්න ඕනේ මලේ කියලා. ඒක ඉතින් ප්‍රශ්නෙට හරියන විදිහට තමයි දාලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයා ලංකාවේ තියෙන ජලාශ වලින් කැමතිම ජලාශය පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි යන් අපේ 7 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පන්සලක නම. එහෙනම් මේක ගැන ඉංගියක් කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයට වෙන්න. එහෙනම් යාළුවනේ වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කදුරුගොඩ. කදුරුගොඩ විහාරය කියන්නේ ලංකාවේ යාපනයේ දිස්ත්‍රික්කයට වෙන්න පිහිටලා තියෙන විහාරයක්. ඔයාට මේක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කදුරු ගෙඩියක් දීලා තිබ්බා. දෙවෙනි එකේ මොනවද මන්ද ගොඩක රූපයක් දීලා තිබ්බා. ඒ ගොඩේ තිබ්බේවා මොනවද කියලා ඔයා දන්නවනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඒක ඉතින් ගොඩක් කට්ටිය මන් නම් හිතන්නේ දන්නේ නැහැ. එහෙනම් අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ශාකයක නම.
ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ගම්මාළු. ගම්මාළු කියලා ගහක් තියනවද? මොකද නැත්තේ තියෙනවා. ඔයාට ඉතින් කිව්වට ෂුවර් නෑනේ. එහෙනම් මේ බලාගන්න මේ තියෙන්නේ ගම්මාළු ගහක රූපයක්. මම දැන් දන්නවා මේ ගොඩක් කට්ටිය දන්නවා කියලා. මං ඉතින් දන්නේ නැති කෙනෙකුට තමයි මේක පෙන්නුවේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 9 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පර්වතයක නම. මේක ගැන ඉංගියක් කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් යාළුවනේ වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි සීගිරිය. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දි පළවෙනි එකේ දීලා 100 අකුරක් දෙවෙනි එකේ ගිරියක රූපයක් දීලා තිබ්බා. ගිරිය රූපෙ දෙද්දිත් ඉතින් මම ගොඩක් කල්පනා කරලා දැම්මේ කාටුන් ඉමේජ් එකක්. නැත්තම් කවුරු හරි මේක බත් කකා බැලුවොත් එහෙම මට ඉතින් ඉන්න වෙන්නේ නැහැ. දැන් තව කට්ටිය තව කෙනෙක් කියන්න පුළුවන්. ඇයි සීගිරිගේ ගල කියලානේ ගොඩක් කියන්නේ. සී මොකද්ද මේ ගල කියලා අහන්න තිබ්බේ කියලා. ඉතින් කලින් ස්මාර්ට් ටෙස්ට් වලත් මේ වගේ ඒවා වුණා. ගොඩක් කට්ටියට පෑන කුයිටි අකුරු දීලා ප්ලේන් ටි කියලා ගෙස් කරන්න කිව්වම තව කට්ටිය ගොඩක් දේවල් ගෙස් කරලා තිබ්බා. ඉතින් මම ඒක කිව්වේ විහිළුවට. ඒක ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔන්න ඉතින් යාළුවනේ අද ප්‍රශ්නෙත් වෙනදා වගේම තමයි. ඔයා දැන් මුලින් ඉඳන් ගොඩක් ප්‍රදේශ ගෙස් කරා, ජලාශ ගෙස් කරා, ඒ වගේ ගොඩක් දේවල් ගෙස් කරානේ. දැන් ඉතින් ඔයාට 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඊටාම සරල ප්‍රශ්නයක්. මේක ඉතින් ඔයාට ගෙස් කරන්න තියෙන්නේ මන් දෙනවා ඔයාට රූපයක්. ඒ රූපේ තියෙන වෙනස්කම තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 10 වෙනි ප්‍රශ්නේ තමයි මේක. මේ තියෙන්නේ කුස්සියක රූපයක්. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ රූපේ තියෙන පොඩි වැරද්දක්. ඒ වැරද්ද තමයි ඔයාට හොයන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි මෙන්න මේක. මේකේ ඉතින් මේකේ තියෙන ලොකුම වැරද්ද තමයි මෙයාලා මේකේ තියෙන කොහු විදල් ටික ගෙදර කුස්සිය දින ෆ්‍රිජ් එකට තමයි දාලා තියෙන්නේ. ඒක ඉතින් තමයි මේ රූපේ තියෙන වැරද්ද. ඔන්න ඉතින් යාළුවනේ අපේ ප්‍රශ්න 10 නම් ඉවරයි. මං හිතනවා ඔයා හරියටම උත්තර දෙන්නේ නැති ගොඩක් ප්‍රශ්න වලට කියලා. ඔයා දන්නවනේ ඉතින් දැන් ඔයා ওই ප්‍රශ්න වලට උත්තර දීලා ලකුණු කීයක් අරන් තියනවද කියලා. ඒකත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. තව දෙයක් 10 වෙනි ප්‍රශ්නෙත් ඔයා හරියටම ගෙස් කරා නම් ඔයා නම් පට්ටම වැඩකාරයෙක් තමයි. ඒක හරියටම ගෙස් කරා කියන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අදත් ඉතින් වීඩියෝ එක චුට්ටක් බෝරින් වගේ තේරුණා නම් ලොකු දෙයක් හිතන්න එපා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඔයා දාන කමෙන්ට් හැම එකක්ම කියවනවා. ගොඩක් ඉතින් කමෙන්ට් 500ක් 600ක් එද්දි රිප්ලයි ඉතින් දාන්න වෙන්නේ නැහැ කියන්නේ මම ගොඩක් පුළුවන් හැම වෙලාවකම දානවා. ඒකින්ද ඔයාගේ එකට රිප්ලයි එකක් දැම්මේ නැහැ කියලා අවුල් ගන්න එපා. එහෙනම් යාළුවනේ අද අරන් ආපු ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන ගමන් අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.